හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් ළඟම අවුරුදු වෙන නිසා මම හිතුවා ඔයාලට කොකිස් රෙසිපි එකක් අරන් එන්න ඕනේ කියලා. ඇත්තට මම මේක හදන්නේ පාන් පිටි වලිනුයි ඇස්ට්‍රා වලිනුයි. හාල් පිටි නම් ගන්නෙ නැහැ. හැබැයි හාල් පිටි වලින් හැදුවා වගේම රසට සොෆ්ට් එකට තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම මෙතනදී පාන් පිටි කප් දෙකක් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට අරගන්න. ඊට පස්සේ අපිට කඩේ ගන්න තියෙන්නේ ඇස්ට්‍රා පොඩි ග්‍රෑම් 40 පැකට් එකක්. ඉතින් මම ඒක අරගෙන මෙල්ට් කරලා නිවෙන්න තියලා මේ විදිහට පාන් පිටි එකට එකතු කරනවා. ඇත්තටම මට මේ රෙසිපි එක කිව්වේ මගේ යාළුවෙක් පාන් පිටි වලිනුයි ඇස්ට්‍රා වලිනුයි කොකිස් හදලා බලන්න මාරුම රසට තියෙන්නේ කියලා. ඉතින් මට එයා කිව්වට පස්සේ ආසයි හිතුණා පොඩ්ඩක් try කරලා බලන්න ඕනේ කියලා. හැදුවට පස්සේ නම් මට හිතුණා ඇත්තටම මාරුම රසයි මේක කියලා. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ පාර අවුරුද්දට. ඊට පස්සේ මම මේකට බිත්තරේකුත් එකතු කරගන්නවා. මොකද මට මගේ කොකිස් අච්චු එච්චර ෂුවර් නැහැ ගැලවේද නැද්ද කියලා. ඒ නිසා මම බිත්තරේකුත් එකතු කරනවා. ඔයාලත් කැමති නම් එකතු කරන්න. ඊට පස්සේ රස අනුව ලුණු කහ එකතු කරලා ඉතින් අපිට බැටර් එක හදාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ අපි මේක පොල් කිරි වලින් තමයි අනන්නේ. දැන් මම මේකට හීනියට කපාගත්ත කරපිංචා කොළ ටිකුත් එකතු කරගන්නවා. කරපිංචා පොඩ්ඩක් තියෙද්දි රසකුත් දැනෙනවා 아무තු. ඉතින් ඔයාලා කැමති නම් එකතු කරගන්න. නැතත් ගැටලුවක් නැහැ. මම මෙතනදී හොඳ උකු පොල් කිරි කප් එකක් අරගෙන තියෙන්නේ. ඉතින් ඒක ටිකෙන් ටික එකතු කරගෙන බැටර් එක හදාගන්නවා. ඔයාලට මතක් කරන්නම් ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම වෙනත් කොකිස් රෙසිපි එකක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒකත් හදන්න try එකක් දෙන්නම්. ඉතින් මේ තියෙන මම හදාගත්ත බැටර් එක දැන් තියෙන්නේ ඉතින් කොකිස් ටික පුච්චන්න තමයි. ඉතින් මම තෙල් එක්කම අච්චුවත් රත් වෙන්න තියලා තියෙනවා. මම නම් මේක ගොඩක් කරලා දැන් තියලා අච්චු නම් රත් වෙලා තියෙන්නේ. අපි බලමු හිමීට කොකිස් එකක් පුච්චලා. අනිත් කැවිලිත් එක බලනකොට කොකිස් කියන්නේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි එකක්. පැණි කරන්න දෙයක් නැහැ. තෙලේ බදලා ගන්න තමයි තියෙන්නේ. ඇත්තටම කොකිස් කියන්නේ මම ආසම රෙසිපි එකක්. ඉතින් ඔයාලත් ආස ඇති කියලා මම හිතනවා. දැන් හිමීට පොඩ්ඩක් අච්චුව හොල්ලලා කොකිස් එක ගලව ගන්න මම හදන්නේ. පුල්ම try එකක් දෙනවා. දැන් නම් ටික ටික කැරෙනවා. ඊට පස්සේ අපි හැඩේ වෙනස් වෙන්නේ නැති වෙන්න අච්චුව කොකිස් එක උඩින් ටික වෙලාවක් තියාගෙන ඉමු. නැත්තම් හැඩේ වෙනස් වෙන නිසා. ඒක නම් හරි. මම ඉතින් තව එකක් හදලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් අපි මේක බැටර් එකේ ඔබද්දී සම්පූර්ණම අච්චුව ඔබන්නේ නැහැ. ඔබපු ගමන් ගන්නෙත් නැහැ. ටික වෙලාවක් අපි තියාගෙන ඉන්නවා අච්චුවට උරනකම්. ඊට පස්සේ තමයි අපි තෙල් තාච්චියේ තියන්නේ. ඒ කොකිස් එකත් බැදීගෙන එද්දි මම අච්චුව හොලලා හිමීට ගලව ගන්නවා. ඊට පස්සේ අච්චුව කොකිස් එක උඩින් තියාගෙන ඉන්නවා ටික වෙලාවක් හැඩේ හදා ගන්න ඕන නිසා. ඉතින් මේ විදිහට මම ඔක්කොම කොකිස් ටික බැද ගන්නවා. ඇත්තට මට මේක බැදලා ඉවර කරන්න පැය එකමාරක් විතර ගියා. අනික මම පොඩි තාච්චියේ බදින නිසා එකින් එක තමයි බදින්න පුළුවන් උනේ. ළඟින් අවුරුද්දට ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. ඇත්තටම හාල් පිටි වලින් හැදුවා වගේම රසට තියෙනවා. අලුත් රෙසිපි එකක් නිසා මම කියන්නේ ඇත්තටම හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක්.